Hello guys, ඉතින් ඔයාලා ඩයලොග් සිම් එකක් පාවිච්චි කරන්නේ ඩයලොග් data package එක හැමෝම දානවා ඇති. ඉතින් ඩයලොග් data package එක තිබ්බේ රුපියල් 544. ඉතින් මේ 547 package එක දැන් වැඩ කරන්නේ නැහැ. ඇක්ටිව් වෙන්නේ නැහැ. රුපියල් 797 package එක දාන්න කියනවා. ඉතින් රුපියල් 797 package එක දාන්න ඕනේ නැහැ. 547 package එක තාම වැඩ කරනවා. ඉතින් මේ package එක 544 කොහොමද දාන්නේ කියලා අද වීඩියෝ එකකින් මම කියලා දෙන්නම්. ඉතින් 547 package එක දාන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් ක්‍රම දෙක තමයි ඉස්සෙල්ලම my develop app එකට යන්න ඕනේ ඔයාලා. ඉතින් my develop app එකට ගිහම මේ වගේ තමයි ඔයාලට පේන්නේ. ඉතින් my develop app එක අරගෙන ඔයාලා නැත්තම් Play Store එකට ගිහලා download කරගන්න my develop කියලා ගහලා. ඉතින් මේ විදිහට app එකට ගිහම මෙන්න මෙතනින් තියෙනවා data package කියලා. එතෙන් යන්න. ඉතින් ඒක ටික් කරපුවම ඒක ඇතුළට යනවා. ඉතින් මෙතන තියෙනවා සම්පූර්ණ data package හැමදේම. ඉතින් මෙහෙම පල්ලෙහාට යන්න. මේ විදිහට පල්ලෙහාට ගිහපම මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන් 547 පැකේජ් එක තියෙනවා. මෙතන උඩ 797 පැකේජ් එකක් තියෙනවා. 547 Facebook WhatsApp YouTube. ඉතින් ඒක උඩ ටික් කරන්න. ඉතින් ඒක උඩ ටච් කරාට පස්සේ මේ විදිහට එනවා ඇක්ටිවේට් කරන්නද කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ 550ක් රීලෝඩ් එකක් දාගෙන 547ට වැඩියෙන් රීලෝඩ් එකක් දාගෙන ඇප් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඇක්ටිවේට්ස් දෙන්න. දැන් ඇක්ටිවේට් දුන්න ගමන් මෙතන ඇක්ටිව් වෙනවා. මගේ දැන් මේ ඇක්ටිවේට් කරන්න අවශ්‍ය නැති හින්දා මේ විදිහට වැටෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඇක්ටිවේට් කරගන්නේ ඇප් එකෙන්. 550ක රීලෝඩ් එකක් දාගෙන ඔයාලට මේ විදිහට ඇක්ටිව් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා යන්න ඔයාලා ෆෝන් එකේ ඩයල් පෑඩ් එකට ඒකලා ඩයල් කරන්න කොටුවයි 678යි කොටුව. ඒකලා ඔයාලා ඩයල් සිම් එකෙන් කෝල් එකක් ගන්න. කොටුවයි 678යි කොටුව ඩයල් කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ මෙනු එකක් එනවා. මේකෙන් ඔයාලා තෝරගන්න ඕනේ මේ මොබයිල් data plan කියලා අංක 3. අංක 3 තියෙනවා මොබයිල් data plan. ඉතින් ඔයාලා කරන්න තියෙන අංක 3 ගහලා මෙතන send කියලා තියෙනවා. send ඔබන්න. ඉතින් send කරාට පස්සේ මෙන්න මේ උඩින්ම එනවා අංක 1 fun blaster කියලා එනවා. උඩින්ම අංක 1. ඉතින් ඔයාලට කරන්න තියෙන අංක 1 ගහලා send කරන්න. ඉතින් අංක 1 ගහලා send කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉන්නේ. මෙතන නෑ ඔයාලගේ 547 පැකේජ් එක මේ 9.2 ගහලා next තියෙන 9.2 එතෙන් ගියාට පස්සේ මෙන්න තියෙනවා 547 පැකේජ් එක. පොඩ්ඩක් හංගලා තමයි මෙයාලා තියෙන්නේ මේක. ඉතින් අංක 5ට තමයි තියෙන්නේ. අංක 5 ගහලා send කියන එක ඔබන්න. ඊට පස්සේ මෙන්න එනවා 547 පැකේජ් ඇක්ටිවේට් කරන්නද කියලා අහනවා. අංක 1 ගහලා ඇක්ටිව් කියලා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඇක්ටිවේට් කරගන්නේ. මගේ දැන් මේකේ සල්ලි නැති හින්දා අවශ්‍ය නැති හින්දා මම ඔයාලට පෙන්වන්න විතරයි මේක කරේ. ඉතින් මේ විදිහට තමයි කරන්නේ. ඉතින් මේ දෙකම අමාරුයි නම් මම කෝඩ් එකක් දෙන්නම්. මෙන්න මේ කෝඩ් එක ගහපුවාම ඔයාලට 550ක රීලෝඩ් එකක් දාගෙන කියන්නේ 547ට වැඩියෙන් රීලෝඩ් එකක් දාගෙන මෙන්න මේ මම දෙන කෝඩ් එක ගහපුවාම එකපාරින්ම ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මේ 547 පැකේජ් එක ඇක්ටිවේට් කරන ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ ක්‍රමය. ඉතින් ඔයාලා 550ක රීලෝඩ් එකක් දාගෙන ගහන්න මම මේ දෙන කෝඩ් එක කොටුවයි 678යි කොටුවයි 3යි කොටුවයි 1යි කොටුවයි 9යි 2යි කොටුවයි 5යි කොටුවයි 1යි කොටුව. ඉතින් මෙන්න මේ කෝඩ් එක ඔයාලා ලියලා තියාගත්තත් ඔයාලට ලේසි වෙයි. 550ක රීලෝඩ් එක දාලා මෙන්න මේ කෝඩ් එක ඔයාලා ගහන්න. කොටුවයි 678යි කොටුවයි 3යි කොටුවයි 1යි කොටුවයි 9යි 2යි කොටුවයි 5යි කොටුවයි 1යි කොටුව. ඉතින් මේ මෙන්න මේ කෝඩ් එක මේ විදිහට ගහලා එකපාර ඩයල් කරපු ගමන්ම ඔයාලට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. හරිම ලේසි මේක. ඉතින් මේ විදිහට තමයි මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්නේ. ඔයාලට ප්‍රශ්නයක් වෙලා තියෙන ඇති මේ 547 පැකේජ් එක කොහොමද ඇක්ටිව් කරගන්න කියලා. ඉතින් අද ක්‍රම තුනක් කියලා දුන්නා. ඉතින් මේ ක්‍රම තුනෙන්ම ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඔයාලට 550ක රීලෝඩ් එකක් දාලා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න දිගටම අපිව ෆලෝ කරලා තියාගන්න.
ගිහින් එන්නම්. සුබ දවසක්.